The Forbidden Marriage එහෙම නැත්නම් තහනම් විවාහය කියන කතාමාලාවේ 9 වෙනි කොටස අද අරගෙන එන්නේ. මේක ලස්සන ඉතිහාස කතාවක්. තමන්ගේ බිසවගේ අකල් මරණයෙන් පස්සේ රජතුමාට වසර 7ක් තිස්සේ බිසවක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා රට පුරා විවාහ තහනමක් ඇති වෙනවා. අහම්බෙන් හම්බෙන තරුණියක් නිසා රජතුමාගේ ශෝකාකුල ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. රජතුමා ඇයට ආදරය කරනවා. ඇයගේ ජීවිතේත් සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. මේ කොටසේදී මොකද වෙන්නේ බලමුකෝ. කතාව පටන් ගන්නේ රාත්‍රියේ රජතුමා ශින්නොන් සමග කඩුසටන් පුහුණු ස්ථානයේ ඉඳන් කල්පනා කරමින් ඉන්නවා. ශින්නොන් තමන්ගෙන් සමුගත්ත අවස්ථාව ඔහුට මතක් වෙනවා. රජතුමාට ඔහු නැතුව පාළුයි වගේ. සුල්රොක් කැමති හදිස්සියෙන් ඇවිත් පාලක සේජන්ව හමු වෙනවා. මාලිගාවෙන් පිටව යන පාලිකාවන්ගේ සංශෝධිත ලැයිස්තුව පාලක සේජන්ට ලබා දෙනවා. ඒ ලැයිස්තුවේ පාලිකා වොන්ගේ නම තියෙනව දැකලා ඔහු පුදුම වෙනවා. සෝරං තමන්ගේ නවාතනයේ ඉඳන් ශින්නොන් සමුගත්ත අවස්ථාව මතක් කරනවා. ඔහුගේ අතට වෙච්ච දේ ගැන ඇය කනස්සල්ලට පත් වෙනවා. මේ වෙලාව එකපාරම රජතුමා සෝරංව හොයාගෙන ඇයගේ නවාතැනට එනවා. සෝරං පුදුම වෙනවා රජතුමාගේ හදිසි පැමිණීම ගැන. සෝරං අත රාජකාරී නිවාඩු නිසා රජතුමා ඇයව බලන්න ඇවිත්. ශින්නොන් නැතුව ඇයට මාලිගයේ ජීවිතය දුෂ්කර ඇති කියලා හිතාගෙන තමයි රජතුමා ඇවිත් තියෙන්නේ. රජතුමා කියනවා ශින්නොන් ගියපු එකට මටත් දුකයි. ඔබටත් ඒ දැනෙන විදිය මට හොඳට තේරෙනවා. ඕනම දෙයක් තියෙනවා නම් මට පවසන්න. මම දැන් ඔබේ ආදරවන්තයා වෙනවනේ. පාලක සේජන් කලබලෙන් ඇවිත් පාලිකා වොන්ව පැත්තකට ඇදගෙන යනවා. ඔහු ඇයගෙන් මාලිගාවෙන් පිටව යන්න හේතු අහනවා. ඇය පවසන්නේ ඇයට තමාගේ පුතාව සහ සැමියව හොයාගන්න ඕනේ කියලයි. එහෙම නැති වුණොත් ඇයට මුළු ජීවිත කාලෙම පසුතැවිලි වෙන්න වෙයි කියනවා. පාලක සේජන් ඇයගෙන් ඉල්ලීමක් කරනවා රජතුමා විවාහ වුණාට පස්සේ මාලිගයෙන් පිට වෙන්න කියලා. නමුත් ඇය ඒකට එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ පෙන්වන්නේ හේයන්ව. චුන්සොක්ගේ මරණය ගැන දුක් වෙමින් ඉන්නවා. ගුවෙන්නී ඇයට කෑමට යමක් අරගෙන එනවා. ඇය ගුවෙන්නීගෙන් අහනවා ඔබ දැනගෙන හිටියත් මට නොකිව්වේ ඇයි? ගුවෙන්නී අහනවා මොකක්ද? චුන්සොක්ගේ ජීවන රේඛාව කෙටි කියන එකද? ඇය කේන්තියෙන් අහනවා ඔබ කලින්ම දැනගෙන හිටියා නේද ඔහුට වෙන්න යන දේ? ගුවෙන්නී කියනවා ඔය දෙන්න අතර කිසිම සම්බන්ධයක් පටන් අරගෙන තිබ්බේ නෑනේ. සබදතා සහ දෛවය මිනිස්සුන්ගේ පාලනයෙන් ඔබට ගියපු දේවල්. හේයන් කේන්තියෙන් අහනවා දෛවය මාව පැහැරගෙන මරන්න ගියපු එකත් දෛවය විසින් කරපු එකක් කියලාද කියන්නේ? ගුවෙන්නී කියනවා සෝරං මරණය පෙනිපෙනී දිවි ගලවා ගත්ත කෙනෙක්. ඒ නිසායි ඇය දෛවයේ මාවතේ දිගටම ගමන් කරන්න තීරණය කරලා තියෙන්නේ. ඔහු නැගිටලා යන්න ගිහින් ඇයට කියනවා දෛවයේ මාවත හදලා තියෙන්නේ මල් වලින්ද නැත්නම් ගල් වලින්ද කියලා දැනගන්න නම් ඔබට මේ මාවතේ ගමන් කරන්නම වෙනවා. නැවතත් පෙන්වන්නේ සෝරංගේ නවාතැන. සෝරංගේ නවාතැනේ රජතුමාට නිදා ගන්න ඕනෙලු. නමුත් සෝරං ඒකට අකමැති වෙනවා. ඇය අහනවා ඇයි ඔබගේ සැප පහසු කුටිය නිදාගන්නේ නැත්තේ? රජතුමා කියනවා අද ඔබ මගේ කුටිය නැති නිසා. සෝරං කියනවා එතකොට ඔබ කියන්නේ මට මෙහෙත් රාජකාරිය කරන්න කියලාද? ඔබතුමාව නිදි කරවන්න කොච්චර අමාරුද දන්නවද? රජතුමා එතකොට කියනවා මට කලින් නිතරම නිදිමත වෙලා නිදාගත්ත කෙනාද මේ කියන්නේ? සෝරං කියනවා නිතරම නෙවෙයි රජතුමනි. ඉඳ හිට. රජතුමා කියනවා හොඳයි. එහෙනම් අද මම ඔබව නිදි කරවන්නම්. එහෙම කියලා ඔහු බලෙන්ම සෝරංව නිදි කරවනවා. සෝරං නැවත කියනවා මම පාලිකා වොන් සමග මේ කාමරේ ඉන්නේ. ඉතින් ඒ වගේ ස්ථානයක ලැජ්ජා සහගත දෙයක් සිදු වෙන්න දෙන්න නම් නැහැ. සෝරං කියපු දේ තේරිලා රජතුමා කියනවා ඔබ දන්නවනේ මම කොච්චරනම් අහිංසක අවංක පිරිමියෙක්ද කියලා. ඉතින් රජතුමා නැවතත් සෝරංව බලෙන්ම නිදි කරවනවා. රජතුමා සෝරන්ට නිදාගන්න කියලා ඇය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ රජතුමාගේ රාජකාරියට බාධා කරමින් සුල්රොක් කැමති රජතුමාට කතා කරනවා. රජතුමා එළියට එනවා. ආරක්ෂකයින් වන චෝයි සොන් සහ ජී හවල් රජතුමා පැවරූ රහස් මෙහෙයුමකින් පස්සේ නැවත පැමිණිලා රජතුමා ඔවුන්ට පවරලා තියෙන්නේ ශින්නොන්න හොයන රාජකාරිය. රජතුමා විතරක් නෙවෙයි සියෝ ආර්යාවත් ශින්නොන්න ගැන තොරතුරු හොයන්න ඔවුන්ට උදව් කරන ආරක්ෂකයෙක්ව යොදවලා. එතකොට පෙන්නනවා කලින් සිදුවීම. මේ ආරක්ෂකම තමයි සියෝ ආර්යාවට ඔත්තුව දෙන්නේ ශින්නොන් ඇතුළු ආරක්ෂකයින් ඇයගේ ආභරණ සොයන්න එන බව. ඒ ඔත්තුව අනුව ඇය ආභරණ සංගවනවා. ඔහුම තමයි එදා රෑ විෂකටුවකින් ශින්නොන්ට විදින්නේ. සියෝ ආර්යාව මේ ආරක්ෂකයාට බනිනවා එච්චර කෙටි දුරක ඉඳලත් හරියට ශින්නොන්ට විදින්න බැරි වුණ එකට. ඔහු එතකොට කියනවා අනිත් පුද්ගලයා ශින්නොන්ව බේරගත්තා කියලා. සියෝ ආර්යාව ඔහුට කියනවා කොහොම හරි ශින්නොන්ව හොයලා ඉවරයක් කරන්න කියලා. නැවතත් පෙන්වන්නේ රජතුමාව. ඔහු ඔත්තු බලන්න යවපු දෙන්නගෙන් අහනවා ශින්නොන්ව සොයාගත්තද කියලා. ඉතින් ඔවුන්ටත් ශින්නොන්ව හොයාගන්න බැරි වෙලා. ඔවුන් දෙන්න ශින්නොන්ව හොයාගෙන ගෙදරටත් යනවා. නමුත් ඔහු ගෙදරට ඇවිල්ලා නැහැ. පස්සේ ඔවුන් දෙන්න කැලේ ඇවිදමින් විවිධ තැන්වල ශින්නොන්ව හොයනවා. ඒ කොතැනකවත් ශින්නොන් ඉඳලා නැහැ. රජතුමා ඔවුන් දෙපළට කියනවා ශින්නොන් ආරක්ෂිතව ඉන්නවද කියලා කොහොම හරි හොයලා බලන්න කියලා.
සියෝආර්යාවට ඔත්තු සපයන ආරක්ෂක යන්න යනකොටම ඇමති සහ ඔවුන්ගේ ඝාතකයා සංජූ පැමිණෙනවා. ඇමතිගේ නියෝගය පරිදි සංජූ ආරක්ෂකයව ඇදගෙන යනවා. මේ වෙලාවේ සියෝආර්යාව ඇමතිගෙන් අහනවා මට ආරංචි වුණා කාන්තා ජාවාරම තවදුරටත් කරගෙන යන්න බැහැ කියලා. ඔබ දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඇමති කියනවා කාන්තා ජාවාරම නැහැ කියන්නේ විවාහ තහනම තවදුරටත් අවශ්‍ය නැහැ කියන එකයි. ඒකට නම් සියෝආර්යාව කැමති වගේ. පසුදා ආරක්ෂක ඇමති ඇතුළු පිරිස උදෑසන රැස්වීමේදී රජතුමාගෙන් ඉල්ලීමක් කරනවා තවදුරටත් රාජකීය විවාහය කල් දමන්නේ නැතුව ඉක්මනින්ම රැජිනක් තෝරාපත් කරගන්නා ලෙසට. ඇමතිවරුන්ගේ යෝජනාවට වැන්දපු රැජිනත් බොහොම කැමති වගේ. ඇමතිවරුන් හදිස්සියෙම කරපු ඉල්ලීම ගැන රජතුමා සුල්රොක් ඇමති සමග කතා කරමින් ඉන්නවා. රජතුමා වැඩිපුරම වද වෙන්නේ සෝරන් ගැනයි. රජතුමා ඇමතිට කියනවා සෝරන් හැර වෙනත් කෙනෙක් තමන්ගේ රැජින වෙනවට මම කැමති නැහැ. සුල්රොක් ඇමති කියනවා එක ක්‍රමයක් නම් තියෙනවා රජතුමනි. සෝරන්ට මේ දේශයේ උරුමකාරයෙකු ලෙස ඔටුන්න හිමි කුමාරයෙකු පිළිසිඳ ගැනීමට හැකි වුණොත් නම් ඈ රැජිනක් කළ හැකි. ඒ කතාවට රජතුමාට ලැජ්ජා හිතෙනවා. රජතුමා කියනවා හැමදේම ඉක්මන් වැඩිනේ. මට තවමත් ඇයව අඳුනගන්න කාලය අවශ්‍යයි. ඉතින් ඇමති හදන්නේ එකිනෙකාව දැන අඳුනා ගැනීමට සහ එකිනෙකාට සමීප වීමට අවස්ථාවක් හදලා දෙන්නයි. ඒකට රජතුමාගේ අකමැත්තක් නැහැ වගේ. රජතුමා සෝරන් සමග ඇවිදින්න යන්න හදන්නේ. රජතුමා ඇයගෙන් අහනවා පැය දෙකකට පමණක් විවෘතව තබන නම් සංගොල් වෙළඳ පොලේ සංචාරය කරමුද කියලා. රජතුමා කියනවා සාමාන්‍ය ජනතාව ජීවත් වෙන ආකාරය නිරීක්ෂණය කරන ගමන් විනෝද වෙන්නත් පුළුවන්නේ. නමුත් සෝරන් කියනවා ඒක විනෝද වෙන තැනක් නෙවෙයි රජතුමනි. කාසි හොයන තැනක්. ඇය හදන්නේ වෙළඳ පොලේ මොනවා හරි විකුණලා සල්ලි හොයන්නයි. ඊට පස්සේ පෙන්වන්නේ රජතුමා සහ සෝරන් බෙස් වලාගෙන ගිහින් වෙළඳ පොලේ කුටියක් විවෘත කරනවා. ඔවුන් නූල් වලින් ගැට දාලා ගොතන ආභරණ විකුණන්නයි ලෑස්ති වෙන්නේ. තරුණියන් පිරිසක් ඇවිත් ගැට දැමූ ආභරණයක් ඉල්ලනවා. සෝරන්ගේ ආභරණේ නිර්මාණය කරන විදිය රජතුමා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. සෝරන්ගේ මුදල් ලිපීමේ කපටි උපක්‍රමය ගැන රජතුමාට පුදුමයි. එතරට එන තරුණියන් පිරිසක් කතා වෙනවා ඉක්මනින්ම රැජිනක් තෝරලා විවාහ තහනම ඉවත් කරාම Tamanටත් ආදරය කරන කෙනා සමග විවාහ වෙන්න පුළුවන් කියලා. ඒක අහලා රජතුමාට ඒ තරුණියන් ගැන දුක හිතෙනවා. රජතුමත් ගැට දැමූ ආභරණයක් හදන්න ලෑස්ති වෙනවා. නමුත් ඔහුට ඒක හරියට කරන්න බෑ. ඒත් සෝරන් කියනවා ඒක අපිට තියාගමු. මං ඒකට කැමතියි. ඔවුන්ගේ නූල් ඉවරුණාට පස්සේ ව්‍යාපාරය අදට නවත්තනවා. දෙන්නම වෙළඳ පොලේ ඇවිදින්න යනවා. ඒ වගේම විවිධ දේවල් මිලදී ගන්නවා. පස්සේ දෙන්නම යනවා චිත්‍ර අඳින තැනකට. සෝරන් ඔවුන් දෙන්නගේ චිත්‍රයක් අඳින්න කියලා. රජතුමා හිමීට සෝරන්ගෙන් අහනවා රජ කෙනෙක්ගේ චිත්‍රයක් මේ විදිහට අඳින එක සුදුසුයිද? සෝරන් කියනවා ඔබ රජෙක් කියලා කවුරුත් දන්නේ නැහැ. hina වෙලා ඉන්න. ඉතින් ඔවුන් දෙන්නගේ ලස්සන චිත්‍රයක් ඇඳලා දෙනවා. සෝරන් රජතුමා ගොතපු ගැට දැමූ ආභරණය පෙම්වතුන්ගේ ආභරණ එල්ලන තැනක එල්ලනවා. එතකොටම ආරක්ෂකේ කොන්ට කෑ ගහනවා. රජතුමා සෝරන්ගෙන් අහනවා මෙහෙම එල්ලන එක තහනම්ද? සෝරන් කලබලෙන් කියනවා අපි ඉන්නේ විවාහ තහනම් කාලයක. ඉතින් මේ වගේ දේවල් තහනම්. දෙන්නම ආරක්ෂකයින්ගෙන් බේරිලා දුවනවා. රජතුමා සෝරන්ගේ අතත් අල්ලගෙන බොහොම විනෝදෙන් දුවගෙන යනවා. රාත්‍රියේදී රජතුමාට නිින්ද යාම සඳහා ඔහු ඇඳගෙන ඉන්න රාජකීය ලෝගුව ඉවත් කිරීමට සෝරන් උදව් කරනවා. මේ වෙලාවේ දෙන්නටම පොඩි අපහසුතාවයක් දැනෙනවා. ඇයට සමීපව ඉන්නකොට රජතුමා ටිකක් නොසන්සුන් වෙනවා. ඔහු තමන්ගේ ලෝගුව ඉවත් කරලා සෝරන්ට ලං වෙලා ඇයව සිප ගන්න හදනවා. නමුත් සෝරන් රජතුමාව වළක්වනවා. ඇය අහනවා මට මොකද්ද වෙන්නේ රජතුමනි? මාව උපභාර්යාවක් කරගන්නවද? සෝරන්ට මතක් වෙනවා වැන්දපු රැජින හමුණු අවස්ථාව. කලින් සෝරන් මාලිගයෙන් පිට වෙනවා කිව්වනේ. නමුත් ඇය පිටව නොගිය නිසා රැජින ඇයට බනිනවා. ඇය කියනවා රජතුමාට රැජිනක් තෝරන ක්‍රියාවලිය ඉදිරියේදී සිද්ධ වෙනවා. අනාගතයේදී රැජිනක් පත් කරගන්නවා. ඇය රටේ අනාගතයට උරුමකාරයෙක් බිහි කරાવી. ඔබට රජතුමාගේ කැමැතිම පාලිකාව විදියට පමණක් රජු ළඟින් ඉන්න පුළුවන්. සෝරන් කියනවා මම රජතුමාගේ කැමැතිම පාලිකාව විදියට ඉන්න කැමැත්තක් නැහැ. මේ ජාතියට කුමාරයෙකු බිහි කිරීමටත් මට සුදුසුකමක් නැහැ. රැජින කියනවා එහෙනම් පොරොන්දු වෙන්න. රැජින තේරීමේ ක්‍රියාවලියට ඔබ කිසිම බාධාවක් නොවන බවට. සෝරන් කියනවා මම කොහොමටවත් කවුරුවත්ම වෙන්නේ නැහැ. රජතුමා ඇයට කියනවා කනගාටු වෙන්න එපා. මොනවා වුණත් මම ඔයාව මගේ රැජින කරගන්නවා. රජු නැවතත් ඇයව සිප ගන්න යනවා. එතකොට සෝරන් අහනවා රජතුමනි ඔබ මගේ නමවත් දන්නවද? ඇය රජුගෙන් ඈත් වෙලා කියනවා සෝරන් කියන්නේ මට දාපු නමක්. දෙමව්පියන් දුන්න නමක්වත් මගේ උපත ගැනවත් මම දන්නේ නැහැ. ඉතින් මම කොහොමද රැජිනක් වෙන්නේ? රජතුමා කියනවා ඔබ මාත් එක්ක ඉන්න ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරන්නේවත් නැත්තේ ඇයි? ඔයා කිව්වා මට ආදරේ කියලා.
කියලා. ඇය කියනවා නම්බු නාමයක් ලබා ගැනීම ගැන මම හිතලා තිබුණේ නැහැ. රජු අහනවා ඔබ මට ආදරෙයි නමුත් මගේ බිරිඳ වෙන්න කැමති නැහැ කියලාද ඔබ කියන්නේ? සෝරන් කියනවා අපි මේ ඉන්න විදිය හොඳයි රජතුමනි. රජතුමා කියනවා මට මේක මදි. මට ඔබ ගැන දැනෙන හැඟීම් නවත්තා ගන්න බෑ. සෝරන් කියනවා ඔබ හිතන්නේ මටත් මේක ලේසි කියලාද? නමුත් තව පොඩ්ඩක් හිතලා බලන්න රජතුමනි. එහෙම කියලා ඇය පිට වෙලා යනවා. චිත්‍ර ශිල්පී ජියොන් ඇවිත් හේයන්ට යමක් පැවසීමට ඇති බව පවසා ඇයව එක්කන් යනවා. ඔහු තමන්ගේම චිත්‍ර වගයක් ඇඳලා ඒවා පෙන්නමින් ඔහු ඇයට කතාවක් කියනවා. ඔහු කියනවා ලෝකයේ ලොකුම පරාජිතයෙක් හිටියා. ඔහු කවදාවත්ම කාන්තාවකගේ අතින්වත් අල්ලලා නැහැ. කවදාවත් ආදර සම්බන්ධතාවයක් පවත්වලත් නැහැ. ඔහු ආදරය කරන තරුණියක් ඉන්නවා. නමුත් ඔහු ඒ ගැන ඇයට කියාගන්න බැරුවයි හිටියේ. ඒ තරුණිය අනතුරක වැටුණු වෙලේ ඔහුට තේරුණා ඇය නැතුව ජීවත් වෙන්න බැරි බව. ඒ තරුණියට කැමැත්තෙන් හිටිය ප්‍රතිවාදියා අසරණ ලෙස මිය ගියා. එතකොට තමයි මේ මෝඩයටත් තේරුණේ විවාහ තහනම් නියෝගය ක්‍රියාත්මක වුණත් තමන්ගේ හැඟීම් සංගවාගෙන සිටින්න හොඳ නැහැ කියලා. ඉතින් ඒ මෝඩයා ඔහුගේ හැඟීම් ඔබට පාපොච්චාරණය කරන්නයි යන්නේ. ඔහු චිත්‍ර ටික පැත්තකින් තියලා අහනවා හේයන් විවාහ තහනම ඉවත් කරාම ඔබ මා සමග විවාහ වෙනවද? මේ අතර පාලිකාවන් පිරිසක් මාලිගයෙන් පිටව යන්න ලෑස්ති. පාලිකා වොන් මාලිගයෙන් පිටව යන එක ගැන සෝරන් බොහොම දුක් වෙනවා. මේ වෙලාවේ සෝරන් ඇයට කියනවා මොකක් හරි හේතුවක් නිසා රජතුමා සහ ඇයගේ ආදරයේ අවසානය එතරම් සතුටුදායක වෙන එකක් නැති බව. නමුත් පාලිකාවොන් කියන්නේ ආදරයේ ශක්තිය ගැන විශ්වාසය තබන්න කියලයි. මේ වෙලාවේ ඇයට සමුදෙන්න රජතුමත් එතනට පැමිණෙනවා. රජතුමා පාලිකාවට ස්තුති කරනවා මවක් වගේ තමන්ව මෙතෙක් කල් රැක බලා ගත්තට. රජතුමා ඇයව වැළඳ ගන්නවා. පාලක සේජං බොහොම දුකෙන් දුර ඉඳන් ඇයට සමුදෙනවා. පාලිකාවත් හඬමින් හැමෝගෙන්ම සමු අරගෙන පිට වෙලා යනවා. ෂින්වොන් ගැන හොයන්න කියපු ආරක්ෂකයින් දෙපළ මාලිගයට පැමිණිලා. ඔවුන්ගෙන් රජතුමා අහනවා ෂින්වොන්ට මොකද වුනේ කියලා. ඉතින් ඔවුන්ට ෂින්වොන්ව හමු වෙලා. නමුත් ඔහු පවසලා ආයේ කවදාවත්ම තමන්ව හොයාගෙන එන්න එපා කියලා. ඊට පස්සේ පෙන්වන්නේ ෂින්වොන් ඉන්න තැනට චිත්‍ර ශිල්පී ජියොන් පැමිණෙනවා. ඔහු සෙට් වෙන්න මත්පැන් බෝතලයකුත් අරගෙන ඇවිත්. ෂින්වොන්ට පුදුමයි ඔහු කොහොමද තමන්ව හොයාගත්තේ කියලා. ගුවෙන්නී තමයි ඔහුට කියලා තියෙන්නේ ෂින්වොන්ව හොයාගන්න පුළුවන් ස්ථානය ගැන. දෙන්නම මත්පැන් බොනවා. ජියොන් මත්පැන් බොන විදිය බලාගෙන ඉඳලා ෂින්වොන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔහු කියනවා මම මගේ ආදරය හේයන්ට ප්‍රකාශ කරා. එතකොට පෙන්නනවා ආදරය ප්‍රකාශ කරපු අවස්ථාව. හේයන් කියනවා ආදරය කියන්නේ මොකක්ද කියන්න මම තවමත් දන්නේ නැහැ. එකපාර මේ වගේ දෙයක් කිව්වහම අපහසුතාවයක් දැනෙනවා. ඒක මට බරක් වගේ. එහෙම කියලා ඇය සමුගෙන යනවා. ඉතින් ජියොන් ඒ හිතේ අමාරුවටත් එක්ක තමයි ෂින්වොන්ව හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඔහු අහනවා උත්සාහ කරපු පමණින්ම මට ඒ දේවල් අමතක කරන්න පුළුවන්ද? ෂින්වොන් කියනවා හැඟීම් හරියට මගේ දකුණු අත වගේ. ඒක මගේ ශරීරයේ කොටසක් වුණත් මට පාලනය කරන්න බෑ. ඉතින් ආදර හැඟීම් නිසා දුක් විඳින දෙන්නා තමන්ගේ දුක බෙදා ගන්නවා. මේ අතර සුල්රොක් කැමති රජතුමාට සහ සෝරන්ට නිදහසේ ආදර හැඟීම් බෙදා ගන්න ආදර කූඩාරමක් හදලා. ඒක දැකලා රජතුමා පුදුම වෙනවා. ඔහු රජතුමාට කියනවා මේ කූඩාරමේදී වෙන ඕනෑම දෙයක් රහසක් විදියට තියෙයි රජතුමනි. ඒකට නම් රජතුමාට ටිකක් ලැජ්ජ හිතුණා වගේ. උදෑසන අවදි වෙලා එළියට එන සෝරන් මල් පොකුරක් දකිනවා. එතකොට පෙන්නනවා රාත්‍රියේ රජතුමා සෝරන්ව පුදුම කරන්න හිතාගෙන ඇයගේ නවාතැනාසලින් මල් පොකුර ගෙනත් තියෙනවා. රජතුමා එක එක තැන්වල මල් පොකුර තියලා බලනවා කොතනද හොඳටම ගැලපෙන්නේ කියලා. රජතුමා ඇයව පුදුම කරන්න කරලා තියෙන මේ වැඩේ ගැන ඇයට ගොඩක් සතුටුයි. ඇය සතුටින් රජතුමාව සොයාගෙන දුවනවා. රජතුමාගේ කුටියේ ඉන්න පාලිකාවන් එළියට ගියාට පස්සේ සෝරන් බොහොම සතුටින් දුවගෙන ඇවිත් රජතුමාව වැළඳ ගන්නවා. ඇය අහනවා ඔබතුමා කොයි වෙලේද මට මල් ගෙනත් තිබ්බේ? එහෙම කියලා ඇය එකපාරම රජතුමාගේ කම්මුල් සිප ගන්නවා. රජතුමාටත් හිතාගන්න බැරි වෙනවා. ඇය නැවත අහනවා රජතුමනි ඔබ මම නැතුව පාළුවෙන්ද හිටියේ? එහෙම කියලා ඇය නැවතත් අනිත් කම්මුල සිප ගන්නවා. රජතුමාට ලැජ්ජ හිතිලා ඔහු කියනවා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි හවස හමුවෙමු කියලා ඉක්මනින්ම කුටියෙන් පිට වෙනවා. පාලිකා වොන් සෙනෙහසේ ගම්මානයට යනවා. ඇය යන්නේ රජතුමාගේ ඉල්ලීම පරිදි ආදරයේ නියෝජිතවරියක් විදියටයි. මාලිගාවෙන් පිටවුණු පාලිකාවන් එහි සිටින පිරිසට මුණ ගැස්වීම ඇයගේ වගකීමක්. නමුත් ඉතින් ඔවුන් හරිම අපිලිවෙලයි. ඇය කියනවා ඔවුන් පිළිවෙලක් වෙනකන් කාන්තාවන්ව මුණ ගැස්වීම කරන්න බැරි බව. ඇය ඒ සඳහා ඔවුන්ට උදව් කරන්න පොරොන්දු වෙනවා. ඒ වෙනුවට ඇයගේ සැමියා වන හුවන්ඩොන් හොයලා දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලනවා.
ෂින්නොන් අවසානයේ තමන්ගේ ගෙදරට එනවා. ඔහු නැවත ගෙදරට පැමිණි එක ගැන ගෙදර අයට ගොඩක් සතුටුයි. සේවකයා ඔහුගේ බඩු බාහිරාදිය පරිස්සමට තියාගෙන ඉඳලා. මේ වෙලාවේ සේවකයා අතින් පොත් වගයක් බිමට වැටෙනවා. චිත්‍රශිල්පී ජියොන්ගේ අති විශිෂ්ට පොත් වගයක් තමයි බිමට වැටෙන්නේ. පොත් ටික දැකලා ෂින්නොන්ට ටිකක් ලැජ්ජ හිතෙනවා. ඉතින් සේවකයාත් එතන තියෙන පොතක් හිමිහිට අරගෙන යනවා. මේ වෙලාවේ ෂින්නොන් එතන තියෙන පෙට්ටියක් දැකලා ඒකේ මොනවද තියෙන්නේ කියලා බලනවා. රාත්‍රියේ රජතුමා ඔවුන්ගේ ආදර කූඩාරමට සෝරන්ට එන්න කියලා. කූඩාරම දැකලා සෝරන් පුදුමයෙන් අහනවා ඇයි කූඩාරමක්? රජතුමා වචන පැටලෙමින් කියනවා අපිට ගිනිමැලේ ළඟ ඉඳන් මස් ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම මත්පැන් පානය කරන්නත් පුළුවන්. සෝරන් මත්පැන් පානය කරන්න කැමති වෙනවා. දෙන්නම මත්පැන් පානය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ඔවුන් දෙන්නට දෙන්න හමු වුණාට පස්සේ සිදුවුණු ආදරණීය මතකයන් මතක් කරගන්නවා. රජතුමා ඇයට කියනවා මේ කූඩාරමේදී වෙන ඕනෑම දෙයක් රහසිගතයි. ඉතින් සෝරන් රජතුමාව ආදරෙන් සිපගන්නවා. මත්පැන් බොන එක පැත්තකින් තියලා දෙන්නම ඔවුන්ගේ ආදරේ බෙදාගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔවුන්ගේ ආදර කූඩාරමේදී ආදරණීය රාත්‍රියක් ගත කරනවා. රාත්‍රියේ ෂින්නොන් එදල් දන් වෙත පැමිණෙනවා. මොකද ෂින්නොන් දකින පෙට්ටිය මනාලියගේ පවුලෙන් මනාලයට එවපු එකක්. ඔහුට ඒකේ තිබිලා සෝරන්ගේ චිත්‍රයක් හමු වෙනවා. එහි හියොන් සියොන් ලෙස නමත් සඳහන් වෙනවා. ඒක දැකලා ඔහුට තේරෙනවා සෝරන් ඔහු සමග විවාහ වෙන්න සිටි බව මුල ඉඳන්ම දැනගෙන ඉඳලා. නමුත් ඒ බව තමන්ගෙන් සංගවපු එක ගැන ඔහුට දුක හිතෙනවා. මේ ගැන හරියටම දැනගන්න හිතාගෙන තමයි ඔහු රාත්‍රියේම ගුවෙන්නීව හමු වෙන්න ඇවිත් තියෙන්නේ. නමුත් ඔහු එහි යනකොට ගුවෙන්නී හොඳටම අසනීප වෙලා. ඔහු වෛද්‍යවරයෙකුත් කැඳවගෙන එනවා. හේයොන් ෂින්නොන්ට කියනවා ගුවෙන්නීගේ අසනීපය ගැන සෝරන්ට දැනුම් දෙන්න ඕනි කියලා. රාත්‍රියේ සෝරන් බොහොම සතුටින් ආදර කූඩාරමෙන් එළියට ඇවිත් වාඩි වෙලා ඉන්නවා. මාලිගාවේ පුංචි පාලිකාවක් ඇවිත් හේයන් එවපු ලිපියක් ලබා දෙනවා. එහි සඳහන් වෙන්නේ ගුවෙන්නීට අසාධ්‍යයි. ඉක්මනින්ම පැමිණෙන්න. ඒක දැකලා දුකෙන් ඇය රජු අසලින් වාඩි වෙලා ඉන්නවා. රාත්‍රියේ අවදි වුණ රජතුමා හිතන්නේ ඇය තමන්ගේ උපභාර්යාවක් වීම ගැන කනස්සල්ලෙන් සිටින බවයි. රජතුමා ඇයට කියනවා ඔබට රැජිනක් වීමට තියෙන ප්‍රශ්නේ ඔබේ නම සහ තත්වය නම් ඔබව වංශවත් පවුලකට හදා වඩා ගැනීමට දීමට මා සැලසුම් කරා. ඔබ දුක් වෙන්න එපා. නමුත් සෝරන් දුකෙන් කියනවා රජතුමනි මං හිතන්නේ මම ගෙදර යා යුතුයි. ගුවෙන්නේ අසනීපෙන් සිටි නිසා ෂින්නොන්ට අවශ්‍ය දේ දැනගන්න බැරි වුණානේ. ඉතින් ඔහු කෙලින්ම යනවා සෝරන් හිටපු නිවසට. ඔහු පැමිණි බව සේවකයා සියෝ ආර්යාවට දැනුම් දෙනවා. ඇය සේවකයාට දැනුම් දෙනවා මේ වෙලාවේ තමන්ගේ ස්වාමියාට විවේක ගැන්වීම සුදුසු බවත් ඒ සඳහා නිදි බෙහෙත් ලබා දෙන ලෙසත්. ෂින්නොන් සියෝ ආර්යාවව හමු වෙනවා. සියෝ ආර්යා වහනවා ඔබ මාව බලන්න ආවද? ෂින්නොන් විහිළුවට වගේ කියනවා ඔබ මගේ නැන්දම්ම වෙන්නනේ හිටියේ. ඉතින් මං ඔබව හමු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ආර්යාව කියනවා ඔබ හිතනවද තාමත් මට ඔබව හියොන් සියොන්ගේ සැමියා විදියට අවශ්‍යයි කියලා? ඔහු hina වෙලා කියනවා ඔබ තවමත් ඔබේ පොඩි දුවට හියොන් සියොන් කියලාද කියන්නේ? ඒකට නම් ඇයට කේන්ති යනවා. මේ වෙලාවේ තමන් ළඟ තිබූ චිත්‍රය පෙන්වමින් ෂින්නොන් කියනවා සැබෑම හියොන් සියොන් ඉන්න බව. චිත්‍රය දැකලා ඇයට කේන්ති යනවා. ෂින්නොන් කියනවා පැහැරගන්නා පුද්ගලයන් සමග කුමන්ත්‍රණය කිරීම රාජද්‍රෝහී ක්‍රියාවක් බව. නමුත් සියෝ ආර්යාව කියන්නේ රජතුමාව මෝඩයක් කරන සෝරන් තමයි නියම රාජ්‍යද්‍රෝහියා කියලා. මම කට ඇරියොත් ඒ කෙල්ලගේ හිස ගසා දමයි කියලා සියෝ ආර්යාව අනතුරු අඟවනවා. එතකොට නම් ෂින්නොන්ට ටිකක් කේන්ති යනවා. ඇය කියනවා ඒ කෙල්ලට ආත්මයන් මෙහෙයවීමේ කිසිම හැකියාවක් නැහැ. ඇය කියපු හැම දෙයක්ම බොරු බව ඔබ දන්නේ නැද්ද? ඔබට ඇයව මරා ගන්න ඕනේ නම් ගිහින් කියන්න. සෝරන් තමයි නියම හියොන් සියොන් කියලා. ඉතින් ඊට පස්සේ ෂින්නොන් මුකුත්ම නොකිය බොහොම දුකින් එළියට එනවා. මේ වෙලාවේ සෝරන් ගෙදර යන්න ලෑස්ති. රජතුමාගේ ඔත්තු බලන ආරක්ෂකයෝ දෙන්න ඇයගේ ආරක්ෂාවට යොදවනවා. ඉක්මනින්ම නැවත පැමිණෙන්නම් පවසා ඇය රජතුමාගෙන් සමුගෙන යනවා. සෝරන් අසනීපයෙන් ඉන්න ගුවෙන්නීව බලන්න යනවා. ඔහු ඇයව දැක්ක ගමන් ඇයට බිසව ලෙස ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනවා. නැවත මාලිගයට යන ලෙසත් පවසනවා. හේයන් කියනවා ඔහු දවස් කීපයක ඉඳන් මේ වගේ විකාර කතා කියනවා. ඉතින් වෛද්‍යවරයා පවසන්නේ ඔහුට උණ වැඩි නිසායි ඒ විදිහට දේවල් කියවන්නේ කියලා. අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය දැකලා සෝරන් පුදුම වෙනවා. කොහොමද මේවා හොයාගත්තේ කියලා. එතකොට ඇය දැනගන්නවා ෂින්නොන් ඒවා ගෙනත් දුන්න බව. ඇය හේයන්ගෙන් ෂින්නොන් ගැන විස්තර අහනවා. සෝරන් ගුවෙන්නීට සාතු සප්පායම් කරනවා. ඇය රජතුමාට ලිපියකින් දන්වනවා නැවත මාලිගයට පැමිණීම සඳහා ටික කාලයක් යයි කියලා. ගුවෙන්නී සනීපුණ ගමන්ම නැවත පැමිණෙන බව එහි සඳහන් කරනවා. නමුත් රජතුමාට ඈ නැතුව පාළුයි. රැට නිින්ද යන්නෙත් නැහැ. රාත්‍රියේ බෙහෙත් තඹමින් සෝරන් එළියේ වාඩි වෙලා ඉන්නවා. අවසානයේ ෂින්නොන් ඇයව හමු වෙන්න එනවා. සෝරන් ඔහුගේ විෂකටුව ඇනුණු අත දැකලා දුක් වෙනවා. ෂින්නොන් ඇයට කොහොමද අහනවා.
ඇය කියනවා මම රජතුමාගේ කාන්තාවක් බවට පත් වුණා. ඒක අහලා ෂින්වොන් දුක සංගවාගෙන කියනවා එහෙනම් ඔබට දැන් තනතුරු නාමයක් එහෙම ලැබෙන්නේ නැති නේද? සෝරන් කියනවා ඒ හැම දෙයක්ම රහසක් විදියට තියාගන්න තීරණය කරා. ඔබ දන්නවනේ මට රාජකීය බිසවක් වෙන්න සුදුසුකම් නැහැ කියලා. ෂින්වොන් අහනවා ඇයි ඔබ ඒක සංගවන්නේ? ඔබ හියොන් සියොන් බව මම ඔබව අවුරුදු 7ක් තිස්සේ හෙව්වා. සෝරන් දුකෙන් කියනවා මම අවුරුදු 7ක් තිස්සේ මාව අමතක කරන්න උත්සාහ කළා. ඇයි මගෙන් හැම දෙයක්ම උදුරගත්තේ කියලා මම කල්පනා කර කර හිටියානම් ඒක හරිම භයානක වෙනවා. ඔබට ඔබේ මනමාලිය නැති වෙන්න ඇති. නමුත් මට සියල්ල අහිමි වුණා. මගේ පවුල, මගේ නම, මගේ පැවැත්ම ඔක්කොම නැති වුණා. යේ හියොන් සියොන් දැනටමත් මැරිලා. ෂින්වොන් දුකෙන් අහනවා එතකොට ඔබට ආධ්‍යාත්මික බලයක් නැති බව මට අහන්න ලැබුණු කතාව ඇත්තක්ද? මියගිය බිසවගේ ආත්මය ඔබට වැහෙනවා කියපු එකත් බොරුවක්ද? එතකොටම රජතුමා අහනවා මොකක්ද ඒ කිව්වේ? රජතුමා සෝරංග හොයාගෙන එහි පැමිණිලා. රජතුමා ඒ ළඟට ගිහින් දුකෙන් අහනවා එතකොට මේ හැම දෙයක්ම බොරුවක්ද? රජු අහනවා ඔබ කවදා ඉඳන් කොයි වෙලාව වෙනකන්ද බොරු කිව්වේ? සෝරන් දුකෙන් පිළිතුරක් නොදී ඉන්නවා. රජතුමා කේන්තියෙන් කියනවා ඔබට තවදුරටත් නැවත මාලිගයට පැමිණිය නොහැකි. රජුගේ කතාවට සෝරන්ට ගොඩක් දුක හිතෙනවා. එතනින් මේ කොටස නිමා වෙනවා. ඉතින් අපි බලමු රජතුමාගේ සහ සෝරන්ගේ ආදර කතාව ඒ විදිහටම නිමා වෙයිද කියලා. කතාව දිගටම බලන්න නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ කොටසින් හමු වෙමු. සුබ දවසක්.